ආයිබෝන් කියලා කියනවා අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා ඔයාලට. ඉතින් අද කතා කරන්න යන්නේ බර්නෝලි මූලධර්මය ගැන. මේක ඕල් සිලබස් එකට සම්බන්ධ නැහැ. බර්නෝලි එකක් වෙනම විශේෂයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ලෙවල් සහ ඊට ඉහළ විභාගවලදී තමයි තියෙන්නේ. ඉතින් එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. අද මේ සරල උදාහරණත් එක්ක තමයි බර්නෝලි මූලධර්මය කතා කරන්න යන්නේ. ඉතින් මේක බර්නෝලි හොඳම 1738 විතර ඩැනියල් බර්නෝලි කියන එක්කෙනා තමයි මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ. හැබැයි ඒක ගණිතමය වශයෙන් ඔප්පු කරන්නේ 1740 ගණන් වල වගේ වෙන පුද්ගලයෙක් විසින් තමයි ඒක ඔප්පු කරන්නේ. ඉතින් මේකෙදි මේ බර්නෝලිගේ සරලව තියෙන්නේ ගලා යන තරලයක ක්‍රියා කරන පීඩන වෙනස කොහොමද ඒක ඉදිරිපත් කරන්න කියලා තියෙන සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේක නීතියක් නියතයක් විදිහට තියෙනවා නම් P සමානයි පීඩන භාගයයි mv වර්ගයේ බෙදීම කාලයත් එක්ක ඒකක පරිමාවක ස්කන්ධය කියන එක මේක පැහැදිලි කරන්නම්. ඊළඟට තියෙනවා mgh එයාගේ විභව ශක්තිය සහ චාලක ශක්තිය ඒ දෙකේ එකතුවයි ඒකත් බෙදෙනවා ඒකක පරිමාවක කියන එකෙන් ධන සමාන වෙනවා කාටද මේක නියතය. හරි. ඒ කියන්නේ යම් තරලයක මොකක් හරි ගලා යන තරලය. මේ තරලය එක්ක වතුර පාරක් වෙන්න පුළුවන් නැත්නම් සුළං ප්‍රවාහයක් වෙන්න පුළුවන්. මේ ඕනම එකක් ගන්න පුළුවන්. මේකක මේ යම් ලක්ෂ දෙකක් අතර එකම පිහිටි ලක්ෂ දෙකක් අතර ලක්ෂ දෙකක තියෙන මේ පීඩන සහ චාලක ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය තමයි කියන්නේ. මේකද කියන්නේ එම ලක්ෂයේ තියෙන පීඩනය සහ ඒකක පරිමාවකදී ගලා යන ද්‍රව්‍ය ස්කන්ධයත් ඒකක පරිමාවක ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් මොකද්ද පීඩනයත් යම් ලක්ෂයක පීඩනයත් ඒකක පරිමාවක චාලක ශක්තියේ චාලක ශක්තියත් ඒකක පරිමාවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් කියන මේ ඔක්කොගම එකතුව නියතයක් වෙනවා. එකම මට්ටමකදී තමයි ඔක සලකන්නේ. එතකොට හිතන්න මෙතන A සහ B කියලා ලක්ෂ දෙකක් ගත්තොත් ඒ ලක්ෂ දෙකේදී මේ පීඩන මේ තියෙන සම්බන්ධතාවයේ නියතයක් කියන එක තමයි සරලව තියෙන්නේ. ඉතින් මේකේ ඕක තරල වලට සම්බන්ධ වෙනකොට මෙතන m කියන එකක් නෑ. m සහ v දෙකම බෙදිලා එන ඝනත්වය කියන එකකේ තමයි පාවිච්චි වෙන්නේ. m එකයි v එකයි. ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය කියලා සලකන රෝ සංකේතයෙන් දෙන්නේ සමාන v වර්ගය. ධන m එක v එකෙන් බෙදෙනවා කියන්නේ එතනත් ඒකක පරිමාවක ස්කන්ධය තියෙනවා. ඒ කියන්නේ රෝ gh ඒකක පරිමාවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය සහ එතන තියෙන පීඩනය මේ ටික ඔක්කොම නියතයක් වෙනවා. ඉතින් මේක තමයි සරලව බර්නල් මූලධර්මයේ තියෙන්නේ. ඉතින් මූලික ඔය ඕල මට්ටමේ ඉන්න ළමෙක්ට නම් මේක මෙච්චර ලොකුවට තේරෙන එකක් නැහැ. මේක ඉලක්ක සහ ඉතහාස මට්ටමේ. හැබැයි සරලව මෙන්න මේ සමීකරණ සමහර මේ රෝජී එච් එක වගේ ඒවා පාවිච්චි වෙලා ඇති. ඉතින් සරලව කියන්න තියෙන්නේ මේ වගේ එකම මට්ටමේ යන්නේ ගලා යන ජලයක් නම් ගලා යන මොකක් හරි තරලයක් නම් ඒ තරලයේ එකම මට්ටමේ පිහිටි ලක්ෂ දෙකක් සැලකුවොත් එකම තිරස් මට්ටමේ මේ දෙකේ තියෙන මෙන්න මේ සම්බන්ධතාවය පීඩනයයි ගුරුත්වාකර්ෂණ මේ දෙක නියතයක් විය යුතුයි කියන එක. ඉතින් මේක කොහොමද පාවිච්චි වෙන්නේ ගුවන් යානයක් ඉහළ නංවන්න. ඒ ගුවන් යානය ඉහළ නංවන්න හේතු වෙන්නේ ගුවන් යානයක තටුව තමයි මේකට ප්‍රධානම හැඩය මේ උපකාරය දෙන්නේ. තටුවක් ගත්තොත් හරස්කඩ මේ වගේ හැඩයක් තියෙන. ඉස්සරහා මහත සහ පාට යද්දි තීනි වෙන විදියට. ඉතින් ගුවන් යානයක් ඉදිරියට යද්දි මොකද වෙන්නේ? ඉදිරියෙන් එන සුළං ධාරා ටික මේක උඩින් මේ විදිහට තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ උඩට නැමිලා තමයි ගමන් කරන්නේ. පහළ එකේ ප්‍රශ්නයක් නැහැ. පහළ එක කෙලින්ම සුළං ධාරාවල් ටික යනවා. එතකොට මේක මොකක්ද මේකත් එක්ක තියෙන සම්බන්ධතාවය. එතකොට මේ සුළං ධාරාවක් ගමන් කරද්දී මේ සුළං ධාරාවක ඉදිරියෙන් එන සුළං ධාරාවක යම් ලක්ෂයක් ඒ සුළං ධාරාවක ලක්ෂයක් සහ මේක උඩ ලක්ෂයක් ගැන හිතුවොත් ඕක පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. මේ ලක්ෂ දෙකට මේ එකම සුළං ධාරාවට ධාරාවක ලක්ෂ දෙකට දානවා බර්නෝලි මූලධර්ම. හරි. එතකොට මේ ලක්ෂ දෙකේ මෙන්න මේ නියතයක් වන නිසා එකම මට්ටමේදී වෙන්නේ මොකක්ද? මේක නියත කරගන්න ඕන නිසා සරලව කියන්නේ
මෙයාට වඩා මේ මට්ටමට වඩා තට්ටේ උස මෙතනදී වැඩි. එතකොට මේකේ තට්ටේ උස වැඩි කියන්නේ මෙතන මෙන්න මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මොකද මේ ඒකක පරිමාවක ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක මේ ලක්ෂයට සාපේක්ෂව ඒ ලක්ෂයට සාපේක්ෂව B ලක්ෂය කියන එක්කෙනාගේ වැඩි. ඒක නිසා මොකද වෙන්නේ මීට වඩා මෙයා ඉන්නේ උඩින් B ලක්ෂය. ඒ නිසා මේකේ ගබඩා වෙලා තියෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වැඩි මේ ලක්ෂයට වඩා. ඒක නිසා මොකද වෙන්නේ මේක ගමන් කරද්දී සුළං ධාරාවක් මෙයා මෙතනදී ශක්තිය වැඩි කරගන්නවා. හැබැයි මේක නියතයක්. මෙයාව වැඩි කරන්න නම් වෙන කරන්න දෙයක් නෑ. මොකක්ද වෙන්න ඕනේ? මෙන්න මේ සාධකේ මොනවා වෙන්න ඕනද? මේ සාධකේ අඩු වෙන්න ඕනේ. හරි. ඒකත් එක්ක මේ ලක්ෂයකුයි මේ ලක්ෂයක් ගැන හිතුවොත් හරියම. එතකොට විභව ශක්තිය වැඩි වෙද්දි මේක නියතව තියාගන්න නම් මෙයාත් එක්ක මේ චාලක ශක්තියත් වැඩි විය යුතුයි. ඒක නිසා මොකද වෙන්නේ මේ A වගේ ලක්ෂයකට වඩා B වගේ ලක්ෂයක තියෙන තරල ප්‍රවාහයේ තියෙන අංශුවක වේගය මම V කියලා ගන්නම් මේක VA කියලා ගන්නම්. ඒකට වඩා වේගය වැඩි. ඒක නිසා මොකද වෙන්නේ වායු ටික වේගයෙන් මේකේ තට්ට උඩින් ඉවත් වෙන වායුන්ගේ වේගය වැඩි වෙනවා. පහළින් ඉවත් වෙන වායු වල වේගයට වඩා. වායු ඉක්මනින් එතනින් ඉවත් වෙනවා කියන්නේ මෙතන වායු හිඩසක් ඇති වෙනවා. ඒ කියන්නේ වායු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා වායු ගෝලයෙන් එන මෙතන වායු උඩ තියෙන ප්‍රමාණය අඩු වෙන නිසා වායු ගෝලයෙන් පහළට එන පීඩනයට වඩා පල්ලෙහ වායු ප්‍රමාණයක් වැඩිපුර තියෙන නිසා පහළින් උඩට එන වායු පීඩනය වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ මේ තටුව වේගයෙන් ඉස්සරහට යන්න මොකද වෙන්නේ? තටුව මත පහළ සිට ඉහළට එසවුම් බලයක් ක්‍රියා කරන මේ බල දෙක මේ පීඩන වෙනස නිසා තරල දෙකේ මේ තටුවේ හැඩය නිසා ඇතිවන පීඩන වෙනසෙන් තටුව මත ඉහළට බලයක් එසවුම් බලයක් ක්‍රියා කරන ඒකෙන් තමයි ගුවන් යානය ඉහළට එසවෙන්නේ. ඉතින් මේක ටිකක් මේ අංශු වලින් සලකලා ගන්නවා නම් ටිකක් සංකීර්ණව විසඳන්න ඕන ගැටලු වලදී එහෙම හම්බ වෙනවා. ඉතින් මේක සරල අදහස මේක තමයි තටුව මත මේ වායු වල වේග ගමන් කරන වේගය වෙනස් වීම නිසා ඉහළින් යන වායු ධාරාවල වේගය පහළින් ගමන් කරන වායු ධාරාවල වේගයට වඩා වැඩි නිසා මොකද වෙන්නේ මේකේ ඉහළ වායු ඝනත්වය අඩුයි පහළ වායු ඝනත්වයට වඩා. ඒක නිසා වායු ඝනත්වය වැඩි වෙනවා කියන්නේ වැඩි වෙන අමුතුවෙන් වැඩි වෙන්නේ නැහැ. තියෙන ප්‍රමාණය වැඩි මෙහින් ඉක්මනින් අයින් වෙන නිසා වේගෙන්. ඒක නිසා මොකද වෙන්නේ පහළින් එන වායු පීඩනය වැඩි ඉහළ තටුවේ ඉහළ තියෙන වායු වලින් පහළට එන පීඩනයට වඩා. ඒක නිසා මොකද වෙන්නේ මේ තටුව ඉහළට එසවීම සිදු වෙනවා. ඉතින් ඒකෙන් තමයි සාමාන්‍යයෙන් මේක ඉහළට එසවෙන්නේ. ඉතින් සරලව ওই බර්නවල් මූලධර්මයේ සම්බන්ධ ඔය අදහස තමයි තියෙන්නේ. ඉතින් මේක එක විදිහකදී ගණිතවලදී පාවිච්චි වෙනවා. විවිධ ජලය සම්බන්ධ තරලවලදී ගමන් කරන වාහන මේ මොනවාද බෝට්ටු ආදී සම්මැනීම් වගේ වල බර්නවල් මූලධර්මය පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේක මම හිතනවා තේරෙන්නේ නැති කියලා පුළුවන් තරම් සරලව කතා කරේ. ඉතින් මේක සම්බන්ධ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න කියනවා. ඉතින් A level සම්බන්ධ ගැටලු ටිකකුත් විසඳන්න අදහසක් තියෙනවා මේ සම්බන්ධ නීති වල. ඉතින් ඒවත් පල්ලෙහෙන් ඔයගොල්ලෝ අදහස් දාන්න. ඉතින් අලුත් ප්‍රමේයක් වගේ නීතියක් කතා කරලා විස්තර කරන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනවා.